අයි මග කාලකින් වීඩියෝ එකක් දාන්න හිතුනේ. වීඩියෝස් රෙකෝඩ් කරලා දාන්න හිතුනේ නෑ. එහෙනම් මම ඩිසයිඩ් කරා අද ඉඳන් හැමදාම දවසට වීඩියෝ එකක් ගන්න දානවා මගේ හැබිට් එකක් හදාගන්න. ඒ වගේම තව ලයිෆ් එකේ හදාගන්න ඕන හැබිට්ස් ටිකක් තියෙනවා. ඒ ටිකත් හදන්න අද ඉඳන් වීඩියෝස් දානවා එක ගන්න. දවසකට එක වීඩියෝ හැමදාම වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා. මේ වීඩියෝ සමහරට දිග නැති ඒ වුණාට මට හැබිට් එකක් හදාගන්න තමයි දාන්නේ. වීඩියෝස් දාන හැබිට් එකක්. එතකොට තව ලයිෆ් එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඉම්ප්‍රූව්මන්ට් එක හදාගන්න හැබිට්ස් හදාගන්න තමයි try කරන්න. ඉතින් මේ පළවෙනි දවස දැන් අපි වැඩට යන්න ඕනේ. දැන් මම රැ වැඩ කරන්නේ රැ වැඩ කරන සමහර දවස්වල දෙලි කරනවා. ඉතින් දවල්ට තමයි වැඩ කරන්නේ. දවල් 1 ඉඳලා රැ 7 වෙනකන් තියෙනවා. ක්ලීනින් තමයි. ඉතින් දැන් වැඩට යන්න හදන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ වැඩට යන ගමන් මට හිතෙන දේවල් කියන්නේ. ඉතින් ලයිෆ් එකේ ඉම්ප්‍රූව් වෙන්න ඕනේ කියලා මම දකින්නේ. පළවෙනි දේ ෆිට්නස් ඕනේ ටිකක්. ඉතින් ඒ නිසා දැන් අපි ඉන්න තැන රෙන්ට් එකට ඉන්න තැන සතියකට මම ගෙවනවා $360ක්. ඉතින් $360ට අපිට තියෙනවා පූල් එකක් තියෙනවා, ජිම් එකක් තියෙනවා. ඉතින් මොකුත් අපි යන්නේ නැහැ, ජිම් එකට යන්නේ නැහැ, මොකුත් ප්‍රයෝජනයක් නැහැ. මම කියන්නේ ජිම් එකට ගියත් නැතත් ෆිට්නස් තියෙන්න ඕනේ. ලොකු දේවල් නෙමෙයි. ඒ නිසා මම මුලින්ම හදන්නේ වැඩ ඇරිලා වැඩි ඉවරලා ආවට පස්සේ දවසකට පැය භාගයක් අපි ඉස්සෙල්ලා හැබිට් එකක් හදාගමු. පැය භාගයක් දුවනවා ට්‍රෙඩ්මිල් එකේ. එච්චරයි. ඒ වගේ හැබිට් එකක් හදමු. ඊට පස්සේ බලන්න පුළුවන් අපිට ඒක ඉම්ප්‍රූව් කර තව ටික ටික වැඩි කරගන්න. ඊට පස්සේ පොත් කියවන එක. ඒක මම කොහොමත් කරා. හැබැයි මේ වැඩත් එක්ක ඒක බැරි වෙනවා. ඒ වුණාට ඒක ආයි කන්ටිනියු කරන්න ඕනේ. අනිත් දේ මේ YouTube වීඩියෝස් ඒක මම රෙකෝඩ් කරාට දාන්න හිතෙන්නේ නැහැ, එඩිට් කරන්න හිතෙන්නේ නැහැ. එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා මොටිවේෂන් එකක් නැහැ. එහෙම දෙයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේකේ බේසිකලි හැදෙන්න ඕනේ දේ තමයි මම දකින්නේ. මම ඇවිල්ලා එන පඬිතෙක් වගේ තේරෙයි. මේ ඉතින් එහෙම පඬිත නැහැ. හැදෙන්න ඕනේ ඩිසිප්ලින්. හැමදේම ඩිසිප්ලින් එක තමයි හැදෙන්න ඕනේ. එතන ඊට පස්සේ ගොඩක් දේවල් වලට යන්න ලේසි වෙයි. ඩිසිප්ලින් එක, එතකොට කන්සිස්ටන්සි දෙයක් එක දිගට කරන්න, ඒ ටික. ඉතින් ඒ නිසා ඒක හදාගන්න මම දැන් අද ගිහිල්ලා ජිම් එකට යන්න නැතුව කම්මැලිකමට හිටියත් මම මේ වීඩියෝ එක දානවා. මොකද මම එහෙම ඉඳලා හරි අද ෆේල් වුණොත් මේක කරන්න ඊළඟ දවසේ හෙට try කරනවා. එහෙම කරලා මේක හදා ගන්නවා. ඉතින් අපි බලමු පුළුවන් වෙයිද කියලා. ඔව් තමයි වැඩ කරන තැන. අද අවුවයි හරියට වැඩක්. මේ ඉතින් චුයින්ගම් විතරක් නෙමෙයි, ස්කිටල්ස් කියලා තියෙනවා. එතකොට චුයින්ගම් ඒ වගේ ඒවා හදන එකක් ෆැක්ටරියක්, මාස් කියලා. ඒක තමයි වැඩ ගන්න තියෙන්නේ. ඉතින් එකේ ඉඳන් 7 වෙනකන් තියෙන්නේ. දැන් 12:40. තව විනාඩි 10කින් විතර යනවා. ඉතින් රස්නින්ද
එන ගමන් කෝල්සකින් ගත්තා බීම එක චොක්ලට් එකක් මේ ගෙවුණට මේ නිගනිකන් තනිකර චොක්ලට් ඇතිය කර ලබුණා වගේ මේ පැන්ඩස වැඩි අන්තිමට මේකත් නවත්තන්න අන්තිමට හැම පැත්තකින් ඉම්ප්‍රූව් වෙලා ඊළඟට සෞඛ්‍ය පිරිහුණාම මුකුත් වැඩක් නෑ නිසා ඒ පැත්තත් බලන්න ඕන ඒක ඊට කලින් තියෙන ගොඩක් දේවල් කරන්න තියෙන නිසා අපි බලමු දැන් මොනවට තිබුණත් මේක ගෙදර ගිහිල්ලා අදනම් ක්විස්ස එකක් තියෙනවා මට යුනිවර්සිටිය එකේ ක්විස්ස එකක් අර සයිමන්ස්වල ක්විස්ස එකක් තියෙන 8:35 තියෙන රෑ ආයෙත් යද්දි 8 වෙනවා 7:50 විතර එනවා 8ට ගිහින් 8 ඉඳන් 8:00 ජිම් එකට ගිහිල්ලා පොඩ්ඩක් දුවලා ඊට පස්සේ 8:35ට එහෙමම ඒක කරලා පුෂ් එකක් දාගෙන වැඩ ටික කරගන්න පුළුවන් නේ. ඔව් එහෙම කරනවා. ඉතින් මේ මොනවා වැඩ තිබ්බත් වීඩියෝ මේක එඩිට් කරලා දානවා එදා රැට. බලන දේක් තිබ්බත් නැතත් දානවා. හැමදාම එකම දේ ඉතින් පෙන්වන්න දෙයක්වත් නැහැ. නමුත් මට හැබිට් එකක් හදාගන්න නිසා මම ඒක කරනවා කියලා හිතනවා. කරනවා. බලමු. ඉතින් එහෙම තමයි දැන් වැඩට යන්න ඕනේ. ටික රස්නේ අද. එහෙනම් අපි ගිහිල්ලා ඇවිල්ලා හම්බෙමු. වැඩි වෙරලා ආවා 7:04 වෙලාව. හරිම මහන්සි. දැන් ගෙදර යද්දී 7:50 විතර වෙනවා යද්දී. ගිහිල්ලා 8:35ට තියෙනවා ක්විස් එකක්. ඒ ක්විස් එක ඉතින් කරන ඉන්න වෙනවා. ක්විස් එක කරලම පොඩ්ඩක් ක්විස් එක කරලම පොඩ්ඩක් දුවන්න යනවා. නැත්තම් බෑ මොකද ක්විස් එක ඒකේ පාස්වර්ඩ් එකක් තියෙනවා. ඉතින් ඒක දෙන්නේ ක්ලාස් එක මැදදී. ඒ නිසා ඒක බලන්නත් ඕනේ අපි. ඒ නිසා එහෙම ඊට පස්සේ යන්නත් ඕනේ මොනවා හරි. අද නම් කන්න රයිස් එකක් කන්න තමයි ඉතින්. රයිස් එකක් ගන්න නම් අපි ක්විස් එක ඉවර වෙලා ඒ වුණොත් වෙලා යනවා. ක්විස් එක ඉවර වෙලා කඩේට ගිහින් එළවලු අරගෙන ඊට පස්සේ ආයෙ උයන් හරි කමන්නේ. එහෙම හරි කරමු අපි. කොහොම හරි අද වැඩ ටික හිතපු විදිහට කරගන්න ඕනේ. ඒ නිසා හරි අපි යන් ගෙදර. ඕකේ. let's go. හරිම රස්නයක් තියන්නේ. හරි ගෙදරාව දැන් තම ගෙදරාවේ වෙලාව කීයද? 7:56. දැන් අපි බලමු මේ ක්ලාස් එක කොහොමද පටන් අරන් ක්ලාස් එක යනවා දැන්. අපි ජොයින් වෙලා බලමු ඉතින්. ක්ලාස් එක තාම තියෙනවා ඉතින් මේකේ අපි ක්විස් එක කරලා ඊට පස්සේ අපි යන් ජිම් එක පැත්තේ රවුමක් දාන්න. කන්නත් ඕන, උයන්නත් ඕන, පට්ට බඩගිනි. බලමු මොකද කරන්න කියලා බලන්න දෙයක් නැහැ ඉතින්. හරි අපි මේක ඉවරනකම් ක්විස් එක කරලා. හරි ක්විස් එක නම් ඉවරයි දැන්. ක්ලාස් එකත් ඉවරයි. ඉතින් මේ දැන් යනවා රයිස් එක හදන්න බෑ. රයිස් හදන්න ගියොත් ආයෙ වෙලා යනවා. ඉතින් ඒ හින්දා අපි රයිස් කන ආස වුණොත් ඒක පස්සට දානවා. ඒ හින්දා දැන් යනවා චිකන් එකක් ගේන්න. මේ චිකන් එකක් ගෙනල්ලා බත් හාල් ටිකක් තිබ්බා. බත් එක ඉදේ දැන්.
චිකනයක් ගෙන්නුව 10ට වහන ඔවුල්ලොස් දැන් 9 ගානක් කළා. දැන් ගිහලා චිකනයක් අරන් ඇවිල්ලා අපි ජිම් එක පැත්තට යන් ජිම් එක පැත්තට ගිහිල්ලා ඇවිල්ලා චිකන් එක හදලා කාලා නිදාගන්න නැත්නම් චිකන් එක හදලා කාලා ජිම් යනවා. ඔය දෙවිදි එකක් කරනවා කාලා එහෙම කරලා වීඩියෝ එකක් හදලා දාලා තව නිදාගන්න. ඒ හින්දා අපි වෙලාව නැහැ. මේදි වෙලාව නිකන් යනවා සිංගල්. හරි උලස් එකට ගිහිල්ලා චිකන් එකක් ගෙනාවා. චිකන් එකක් ගෙනල්ලා අම්මෝ කැස්ස මිටිස් පැද්දවම මැරිනේට් කරා ඒ පොඩ්ඩක්. ඉතින් චිකන් එක ඉතින් මේ චිකන් එකක් මැරිනේට් කරා ඇවිල්ලා උෂා දාගෙන තමයි උයන්නේ. බත්තක් කිව්වා. හරි දැන් කිට් එක මාරු කරගත්තා. යම් ජිම් එක පැත්තට අපි කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. එතන පෝල් එක මම හිතන්නේ කවුරුත් නැතුව තියෙන දවස් ඉන්නවා සමහර කට්ටිය. එක්කෙනෙක් ඉන්නවා. එක්කෙනා ඉන්නේ ජිම් එකට. අපිත් දැන් පොඩ්ඩක් දුවලෙමු. මහන්සි වෙද්දි චුට්ටක් ආසයි. පළවෙනියෙන් දිව්වා 10 minutes. ඊට පස්සේ leg press එකේ ටිකක් කරනවා. ඊට පස්සේ chest එකට පොඩ්ඩක් කරා. බලමු දිගටම ගන්න පුළුවන් නේද කියලා. හෙට කොහොම වෙයිද දන්නේ නැහැ. වැඩ ගන්න ගියාම. යසි. කවුරුත් නැහැ ඒකේ. Okay boys. වැඩ ටික ඉවරයි. පොඩ්ඩක් කරා ඉතින් එක්සර්සයිස් ටික. හරියට මේ වෙනවද දන්නෙත් නැහැ. ලෙග් ප්‍රෙස් එකයි chest press ගොඩක් තියෙනවා. ඉතින් දන්නෙත් නැහැ මට නිකන් ඕනේ හැබිට් එකක් හදාගන්න විතරයි මුලට. ඊට පස්සේ අපි ඇඟ හදන්න පුළුවන්. හරි වෙලාව නම් කොච්චර ගියාද මන් දන්නේ නැහැ. 10:00 මට මතක නැහැ මං කීයද මෙතෙන්ට ආවේ කියලා. කොමාරි පැය භාගයකට යන්න ඇති මම හිතන්නේ. අපි යන්න. දැන් ගිහලා ඔෂන දාගෙන ඊට පස්සේ චිකන් එක උයලා කාලා මේකත් එඩිට් කරලා වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න දාලා තව නිදා ගන්න යලා. කොච්චර වරක් වුණත් ආයි නිින්දට වැඩි ඉඩක් දෙන්නේ නැතුව ඉන්න හිටියේ. කොච්චර වරක් වුණත් වැඩ ටික ඉවර කරලා උදේම හැරෙන් තමයි try කරන්න. බලමු අක් පුළුවන් වේද කියලා බලමු. ඉතින් මේක ලවුන්ජ් ඒරියා එක මම හිතන්නේ. මේක ඇල කලින් තිබ්බේ නෑ. අලුතෙන් ඕපන් කළා. මෙතන පූල් එක මේ යන්න බෑ 9න් පස්සේ රෑ. එතෙන් තමයි අපි යන්න ඕනේ. හරි වොෂ්ක් දාගත්තා. දැන් අපි චිකන් එක උයමු. චිකන් එක උයන්න තව කපන්න જાති ටිකක් තියෙනවා. ඒකවත් දෙන්නේ මේ ආයෙත්. අපි තව කපන්න ඕනේ තක්කාලි ලුණු. මේ ටික එනම් මේ ටික කපලා චිකන් එකත් උයමු අපි. තක්කාලි කපන්න අපි. ලුණු බෑවක් ඇති අනිත් ටික අපි නිකන් කන්න. ලුණු ටිකක් තියෙන ඒ ටික කොහොමද තලාගන්න.
ඕකේ එහෙනම් අපි දාමු ඉඟුරු නෙමෙයි සුදු ලුණු. ඊට පස්සේ ලුණු ටිකක් දාමු. ඕකේ චුට්ටක් බැලෙන්න ඉන්න. හරි චිකන් එක රසක් තියෙනවා හොඳට. එහෙනම් අපි කමු. හරි උන්න බත් එක බෙදාගෙන ආවා. මම මෙතෙන්ට සාමාන්‍යයෙන් කමිසයක් දානවා මේ කම්පියුටරේ තියෙන ඉඳ. ඉතින් රසක් තියෙනවා. අපි බලමු බත් එක්ක රසයි කියලා. නිකන් නම් රසයි. හරිද? රසයි. හොඳයි. ඉතින් එහෙනම් මේ vlog එක මෙතනින් ඉවර කරනවා. දැන් මම මේ වීඩියෝ එඩිට් කරලා අප්ලෝඩ් වෙන්න දාලා නිදා ගන්නවා. අපි ඊළඟට හම්බෙමු.